Welcome to my channel. අද ගෙදර තියෙන පොඩි දේවල් ටිකකින් ඉක්මනින් පීසා එකක් හදාගන්න තමයි හදන්නේ. අමතර දේවල් නැහැ. මට ගෙදර අද ඉක්මනින් ගන්න පුළුවන් දේවල් ටිකක් දාලා තමයි මම අද මේක හදන්න යන්නේ. ඔයාලට මම පෙන්නන්නම් ඒකට මොනවද මම ගත්තේ කියලා. මේ තියෙන්නේ පීසා ඩෝ එක. පීසා ඩෝ එකක් අපට ඕන වෙනවා. මේ තියෙන්නේ මොසරෙල්ලා චීස්. මේ තියෙන්නේ තක්කාලි සෝස්. ලුණු ගෙඩියක් ඕන වෙනවා. බෙල් පෙපර්ස් ගෙදර තියෙනවා නම් ඒකත් ගන්න පුළුවන්. මට මේ ඉතුරු වෙච්ච බෙල් පෙපර්ස් වගේක් තිබුණා. මම ඒක පාවිච්චි කරනවා අද මේ පීසා එක හදන්න. ඊට පස්සේ අපිට මම අද සොසේජස් තමයි දාන්නේ. අද ගෙදර තියෙන සොසේජස්. ඉතින් මෙන්න මේ සොසේජස් නුත් දාලා අපි බලමු මේ පීසා එක ඉක්මනට හදන්නේ කොහොමද කියලා. ඊට අමතරව ඔයාලට ඕන වෙනවා ලුණු කුඩු ටිකක්, සැරට පොඩ්ඩක් කන්න කැමති නම් මිරිස් කෑලි ටිකක් උඩින් ඉහ ගන්න පුළුවන්. ඒ වගේ පොඩි දේවල් ටිකක් තමයි ඕන වෙන්නේ. ඉතින් අපි මුලින්ම මේ ලුණු ටිකයි, බෙල් පෙපර්ස් ටිකයි, සොසේජස් ටිකයි කපා ගමු. ඉතින් මම ඒ අවශ්‍ය ಜಾති ටික කපා ගත්තා. මේ බෙල් පෙපර්ස් පොඩියට කපා ගත්තා. සොසේජස් ටික, ලුණු ටික. ඉතින් අපි බලමු ඊළඟට කොහොමද හදන්නේ කියලා. මුලින්ම අපි පීසා ඩෝ එකට ටොමැටෝ සෝස් ටික දාගන්න ඕන. මේක අපි හැමතැනම ස්ප්‍රෙඩ් වෙන විදියට මෙහෙම පොඩ්ඩක් ගා ගන්න. ඊළඟට අපි මේකට උඩින් මේ විදියට ලුණු ටික දා ගන්නවා. ඔයාලට මම මේ පාවිච්චි කරපු ඒවලට අමතරව ගෙදර මොනවා හරි වෙන දේවල් තියෙනවා නම් ඒව දා ගන්නත් පුළුවන්. මම මේ ගෙදර තියෙන දේවල් වලින් ඉක්මනට හදන්න පුළුවන් විදියක් තමයි මේ පෙන්වන්නේ. මෙහෙම හැමතැනටම ලුණු ටික දා ගන්න. ඊට පස්සේ අපි ඊට උඩින් කපාගත්තු බෙල් පෙපර්ස් ටික දා ගන්නවා මෙහෙම. පීසා එක එක ක්‍රමයකට හදන්න පුළුවන්. එක එක
දේවල් ටොපින්ග්ස් විදියට දාලා මම මේ ලේසිම ක්‍රමයට හදන විදිය තමයි පෙන්වන්නේ ගෙදර තියෙන බඩු වලින්. ඊට පස්සේ අපි මේකට උඩින් කපාගත්තු සොසේජස් ටික දාගන්නවා. එහෙනම් හැම තැනටම එන විදියට ඒක දාගන්න. ඔයාලට සොසේජස් වෙනුවට චිකන් තියනවා නම් පොඩි කෑලි වලට කපලා දාගන්න පුළුවන්. ඊට පස්සේ අපි මේකට උඩින් මොසරෙල්ලා චීස් ටික දාගන්න ඕන. ඔයාලට ගෙදර තියෙනවා නම් මීට උඩින් ඔරිගානෝ, බැසිල් ඒ වගේ දේවල් උඩින් දාගන්නත් පුළුවන්. ඒව දැම්මේ නැතත් මේ පීසා එක ගොඩක් රසට එනවා. ඊට පස්සේ අපි මේකට උඩින් පොඩ්ඩක් සැරට කැමති නම් ගම්මිරිස් කුඩු ටිකක් මෙහෙම උඩින් ඉහ ගන්න පුළුවන්. ඊට අමතරව මිරිස් කෑලි ටිකක් ඉහ ගන්නත් පුළුවන්. ඊට අමතරව අපි ලුණු ටිකකුත් ඉහ ගන්නවා. දැන් අපේ පීසා ඩෝ එක රෙඩි. අපි දැන් මේක oven එකේ දානවා නම් විනාඩි 15ක් වගේ oven එකේ දැම්මහම පීසා එක රෙඩි වෙනවා. එක එක oven අණුව එක වෙනස් වෙනවා. මට තියෙන oven එකේ නම් විනාඩි 15න් මේ පීසා එක කුක් වෙනවා. මෙන්න මේ වගේ බේකින් ෂීට් එකක් උඩ තියලා අපිට පීසා එක කුක් කරගන්න පුළුවන්. ඔන්න ඉතින් විනාඩි 15කට පස්සේ අපේ පීසා එක රෙඩි. හරිම රසයි මේක. ඉතින් ඔයාලත් ගෙදර තියෙන මේ වගේ පොඩි පොඩි දේවල් යූස් කරලා මේ පීසා එක හදලා බලන්න. එහෙනම් ආයෙත් මේ වගේ සිම්පල් රෙසිපි එකකින් මීට් වෙමු. බයි.